ආයිබෝන් මේක තමයි ටෙක්මාර්ට් ඉතින් ඔයාලට අන්තිම ගේන ප්‍රොඩක්ට් එක. අන්තිම කියන්නේ මේක මාකට් එකේ ගොඩක් තියෙනවා. මම ඇඩ් එකේ කිව්වා වගේ ගොඩක් අය මේක විකුණනවා. එක එක කලර්ස් වලින් එක එක ප්‍රොමෝෂන් වීඩියෝ දාලා ගොඩක් අය මේකට අහු වෙනවා. ඒකට කමෙන්ට් දාලා ඉවත් බලලා ඇති. මේක තමයි මේ ලිතියම් ඉලෙක්ට්‍රික් ග්‍රිල්. මේක ග්‍රිල් එකක් වගේ මේ ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක්. ඉතින් පාවිච්චි කරනවා මම ඔයාලට කරලා පෙන්නන්නවා. මෙන්න මේ විදිහට මේක තියෙනවා. ග්‍රිල් එක තියෙනවා. බැටරි එක තියෙනවා. එක බැටරි එකයි තියෙන්නේ. ඒ කියන්නේ මම මේක විස්තර කරගෙන යන්නම් තියෙන මේ ටික කියලා. චාර්ජර් එක, ටූල් ටික. මේ ටූල් මගේ පාවිච්චි කරලා මම මේක ගෙදර පාවිච්චි කරන ග්‍රිල් එක. මේ මොඩල් එකේ මම ඉස්සෙල් එකක් සාම්පල් ගෙනල්ලා බලලා වැඩ කරනවා නම් විතරයි ඉන්ස්ටෝල් විකුණන්නේ. මම මේ පාවිච්චි කරන එක මේක මේ අර ඇන්ගල් ඕනම තැනක මේකට නැවලා කියලා පාවිච්චි කරන්න පුළුවන් එක. ටූල් සෙට් එකේ මේ ඔක්කොම තියෙන ස්ක්‍රූ ඩ්‍රයිවර් සෙට් කැලි 6යි, ග්‍රිල් කටු 6යි, බැටරි එකයි, ග්‍රිල් එකයි, චාර්ජරයි මේ සෙට් එකම හම්බ වෙනවා. ඕක තමයි ඕකේ තියෙන මේක තමයි ගොඩක් අය පෙන්නන්නේ. ඕ ටික තමයි තියෙන්නේ මේකේ. එතකොට මේකේ විශේෂම දේ තමයි මේක චයිනීස්. මේක චයිනීස් ග්‍රිල් එකක්. නැත්තම් ඔතාව මේ බජට් එකට දෙන්නේ මේ චයිනීස් ග්‍රිල් එකක් ඉඳන්නේ. මේක චයිනීස් එකක්. කිසිම බ්‍රෑන්ඩ් එකක් නැහැ. මුකුත් නැහැ. බැටරි එකමයි. බ්‍රෑන්ඩ් එකක් නැහැ මුකුත් නැහැ. මේ විදිහට තමයි මම ලංකාවට එන්නේ. මම බ්‍රෑන්ඩ් කරන්නේ ලංකාවට ඇවිල්ලා. ඒක තමයි තියෙන එකම විශේෂම දේ. එතකොට මේක චයිනීස් එකක් වුණාට මේක මේ පාවිච්චි කරන්න බැරි නෑ. ඒ කියන්නේ මේක බාල එකක් නෙවෙයි. පාවිච්චි කරන්න බැරි නෑ. මෙන්න මෙහෙම මේක බැටරි එක ප්ලග් කරන් තියෙන්නේ. මේක පට්ට ස්පීඩ්. ඒ කියන්නේ මේක මෙහෙම අතින් නවත්තන්න බෑනේ. අත හැම අතින් නවත්තන්න. මේක එච්චර පවර්ෆුල් ග්‍රිල් එකක්. මේ මෝටරේ හොඳයි චයිනීස් නේ මොකක් වුණත් මේකට දාන්නේ මේ ගියර් මෝටර් එකක් නේ දාන්නේ. ඒක ගොඩක් පවර්ෆුල්. එතකොට ඒකින්ද මේකෙන් වැඩ කරන්න බැරි නැහැ. මේක තියෙන එකම ගැටලුව මෙන්න මේ බැටරි එක තමයි කේස් එක. يعني ගොඩක් අය බොරු කියලානේ විකුණන්නේ. බැටරි දෙකක් වෙනවා කියනවා 48 V කියනවා. එහෙමනේ විකුණන්නේ. මේකක තියෙන ගොඩක්ම තියෙන ගැටලුව ඒකයි. එතකොට මේකේ තියෙන ෆීචර්ස් ටික බලන්න මෙන්න මේ වගේ මේ මෝඩ් මාර්ක් කරන්න පුළුවන්. මෙතන ග්‍රිල් එක, ස්ක්‍රූ ඩ්‍රයිවර්ස්, හැමර් මම දානවා. මම දැන් ග්‍රිල් එක දාලා තියෙනවා. මෙතන මට අතින් නවත්තන්න බෑ. මේ ලෝ මෝඩ් එකට දාලා. මේ හයි එකට දැම්මම මට කොහොමදවත් අතින් නවත්තන්න බෑ. එතකොට මේ අතින් නවත්තන්න බෑ හතර රතු වෙනවා. ඊට පස්සේ මේක ස්ක්‍රූ ඩ්‍රයිවර් මෝඩ් එක තමයි. ඊට පස්සේ හැමර් මෝඩ් එකට දාන්න පුළුවන්. මේ හැමර් මෝඩ් එකේ ගොඩක් තියෙනවා. හැමර් මෝඩ් එකට දාන්න ටෝක් එක තියාගන්න. කට් එක හැදලා යනවා. ඒ වගේ ගොඩක් ඔප්ෂන් තියෙනවා. ස්පීඩ් මෝඩ් දෙකක් තියෙනවා. රිවර්ස් and ෆෝවර්ඩ් ඒ දෙක මාරු ගන්න මෙතනින්. ඒ පොදු කාරණා තියෙනවා. හරි ලස්සනයි බරයි. අතට කිලෝ එකමාරක් දෙයක් විතර බර හොඳට බරක් තියෙනවා අතට. එහෙම තියෙනවා. එතකොට මේකේ විශේෂම දේ මේ බැටරිය මම මේ කියන්න ගොඩක් අය මේ දැන් මම මේ වීඩියෝ එක බලලම ගන්න කියලා ඔයාලට ප්‍රොමෝට් කරන්නේ. ගොඩක් අය ලංකාවේ කරන්නේ මෙන්න මෙතෙන්ට මෙහෙමයි ඇත්තටම ඉන්නේ නිකන් පියෝ ග්‍රිල් එකේ ඉන්නේ මෙහෙම අපි දැන් ගන්න. ඒ කියන්නේ මේවා ලංකාවේ හදන්නේ නැහැ නේ මම හදන්නෙත් නැහැ. චයිනා වලින් ගෙන්නනවා. ගෙන්නන කෙනෙක්ගෙන් අරගෙන අපි මේ රීසේල් විකුණන්නේ. එතකොට අපිට හම්බෙන්නේ මෙහෙමයි. ඒ කියන්නේ මොකුත් නැතුව. එතකොට මේක විකුණන මිනිස්සු තමයි මේක බ්‍රෑන්ඩ් කරලා විකුණන්නේ. ඒවා තමයි ඔයාලා අහුවෙන්නේ. මෙතන ගහනවා මේ ඉන්කෝ ගහනවා, මකීටා, බෝස්, මෙන් ඒ වගේ එක එක නම් ගහනවා ඉතින් මේවා. ස්ටිකර් එකක් අලවන්නේ. එතකොට මේ බැටරිය විශේෂම දේ මේ බැටරිය මේකට එන බැටරිය 21 වෝල්ට්. ඔයාලා ගොඩක් ප්‍රොමෝෂන් වල දැදලා 48 වෝල්ට් බැටරි එකක් එක්ක
බැටරි දෙකක් කියනවා. එහෙම දෙකක් දෙන්න බෑ. එක බැටරියයි ඇත්තටම දෙන්න පුළුවන්. මම මේක 48 වෝල්ට් කරන්නද? මේ 21 බැටරි එක. මේකට දාන්න. මම මේක 48 වෝල්ට් කරනවා දැන්. නේ. දැන් මේ බැටරිය 48 වෝල්ට්. මේ ඔන්ලයින් ගෙන්නන කෙනෙක් මොකද මේ මල්ටිමීටර එකක් කියලා මේක චෙක් කරලා බලලා ගන්නවද? නෑ. මිනිස්සුන්ගේ ප්‍රොමෝෂන්. මේක 48 වෝල්ට් කියලා තමයි මේ දැන් මේක ප්‍රොමෝට් කරන්නේ. එතකොට මිනිස්සු රැවටෙනවා බැටරි පැක් දෙකක් දෙනවා 48 වෝල්ට්. බැටරි පැක් දෙකක් මේකට දෙන්න බෑ. ඒ කියන්නේ මොනවාද? වෝල්ට් 21 බැටරි පැක් දෙකක් මේකට දෙන්න බෑ මේ දෙන ගානට. ඒ කියන්නේ රුපියල් 6000 ගාන ඉඳලා විකුණනවානේ. 6500 6700 6800 7000 ඔය එක එක ගණන් වලට තියෙන මේ එකම මොඩල් එක. මේක මේ ප්ලාස්ටික් හැඩය වෙනස් කරලා සමහර ඒවා එනවා. එහෙමයි එන්නේ. එකම කම්පැනියෙන් චයිනීස් අන්බ්‍රෑන්ඩ් එක ගහන්න. ඒකට එක එක ප්‍රයිස් වලට දෙනවා. එතකොට වෝල්ට් 21 බැටරි පැක් දෙකක් එක්ක දෙන්න බෑ. හේතුව මම ඔයාලට මේක ගලවලම පෙන්නන්නම්. මේ කවුරුවත් මේක රිවිව් කරන්නේ නැහැ. ගලවලා මම මේක ගලවලම ඔයාලට පෙන්නන්නම් බැටරි පැක් එක. කොහොමද දෙන්න බැරි අය කියලා. මෙන්න මෙහෙම මේ ගොඩක් අය බොරුව කරන්නේ මෙන්න මේ ස්ටිකර් එක ගහලා එවනවා. ඉතින් හරි සරලයිනේ. මටත් මේක මේ කඩේකින් රුපියල් 5000ක් දීලා ස්ටිකර් ටිකක් හදාගත්තා. ඒක නම් ගැහුවා විකුණන්න පුළුවන්. එතකොට අර Facebook එකේ අර මේ ඒ කියන්නේ WhatsApp එකට කෝල් කරලා මැසේජ් අහන්නත් බැරි විදියටනේ මේක විකුණන්නේ ගොඩක් අය. ඒ කියන්නේ WhatsApp එකටවත් normal කෝල් එකක් ගන්නව නම්බර් එකක් පෙන්නන්නේ නැහැ. ටග් ගාලා අපේ විස්තර ටික ගන්නවා. ඕකේ වෙනවා. පස්සේ කෝල් එකක් එනවා කවුරු හරි ගෑනලා මේක කතා කරලා මේ ඕඩර් එකක් දැම්ම කන්ෆර්ම් කරනවා කියලා. ඊට පස්සේ අපි ඔව් කිව්වා. ඒ නම්බරේට ආපහු කෝල් බෑක් කරන්නත් බෑ. මේ මොකද ඒ ඇවිල්ලා මාකටිං. ඒ කියන්නේ මේ වගේ ඔය වගේ Facebook එකකින් ලිස්ට් එක පුරවලා ඩීටේල්ස් ටික ගත්තම ඒ ටික Excel එකකට එනවා. එතකොට ඔය පාර්ට් ටයිම් ජොබ් කරන ගෑල් ළමයි ඉන්නවා. ඒගොල්ලන්ට හැවුම් පස්සේ රුපියල් 1000ක් විතර දීලා දවසට ඔය වගේ නම්බර් 100කට විතර කෝල් කරලා මේ ඒගොල්ලෝ ගෙන්න ගන්නවා මේ කන්ෆර්ම් කර ගන්නවා. එතකොට එහෙම තමයි ඔය මාකටිං වැඩේ වෙන්නේ. මේ එහෙම තමයි ඔය ගොඩක් දේවල් වෙන්නේ. කෝල් කරලා ගත්තම කට්ටිය හිතනවා යා මේ ඇත්ත ගෑල් ළමයි කෝල් කරාම කොහොමද මේක ඇත්ත කියලා. අන්න එහෙම තමයි වෙන්නේ. ඒ කියන්නේ මේ ප්‍රොමෝෂන් ඒ කියන්නේ පාර්ට් ටයිම් කරන කට්ටිය ඉන්නවා. අර Facebook එකේ ඩීටේල්ස් ටික ෆිල් කරාම ඒ ටික ඔටෝමැටික් Excel එකකට ගන්න පුළුවන්. අරගත්තම ඒ ටික කාට හරි යවලා මේක කන්ෆර්ම් කරගත්තම ඉවරයි. ආපහු කෝල් බෑක් කරන්න බෑ මේ නම්බර්ස් වලට. ඒ වගේ තමයි මිනිස්සු ගොඩක් ඔන්ලයින් බිස්නස් කරන්නේ. අපිටත් කරන්න බැරිලා තියෙන්නේ ඒකයි. අන්න ඒක තමයි මම කියන්නේ ගත්තේ මෙන්න මේ බැටරි එක ගැන කතා කරලා හිටියේ අපි. බැටරි එක වෝල්ට් 40 21 48 කරන්න මේ විදිහට. සමහර කට්ටිය දැන් මේක බැටරි දෙකක් ඇත්තටම වෙන කට්ටිය ඉන්නවා. හැබැයි වෝල්ට් 21 දෙකක් නෙමෙයි. වෝල්ට් 12 බැටරි පැක් දෙකක් තමයි ඒ වන්නේ. ඒ කියන්නේ බැටරි පැක් දෙකක් මේකට ඒ කියන්නේ මේ හවුසින් එකේ ඒ කියන්නේ බොක්ස් එකේ බැටරි පැක් දෙකක් දාන්න ඉඩ තියෙනවා නේ. ඉතින් මේ චයිනා වල කට්ටිය මේක දෙකක් එවන්නේ නැහනේ. මේ හැමෝම ගන්න තැනින් තමයි මාත් ගන්නෙ. එකයි එවන්නේ. හැබැයි මේ බැටරි පැක් වෙනම කඩේ ගන්න තියෙනවා මේ කේසින්. ඒවට මේ බැටරි පුරවලා ඒ කට්ටිය දාලා එවනවා. ඒ කියන්නේ 21 දාන්න නැහැ. 12 පැක් දෙකක් හදලා 21 ස්ටිකර් එක ගහලා දාලා එවනවා. මම ඔයාලට මේක ගලවලම් පෙන්නන්න. ඒ කියන්නේ මේ රිවිව් වල කවුරුවත් කරන්නේ නැති වැඩ. මම මේකෙන් පෙන්නන්නද? ඇත්තටම මේ චයිනීස් ගිල් වල يعني ගැටලුව තියෙන්නේ මෙන්න මේ බැටරිය තමයි. නැත්තම් මෝටරේ කිසිම ඉෂුව එකක් නැහැ. මොකද ඔය ලොකු ලොකු බ්‍රෑන්ඩ් වල අයත් ඒවයි පාවිච්චි කරන ස්පෙයා පාර්ට්ස් තියෙන චයිනීස් තමයි. මම මේක ගලවන්න මේ. මෙන්න මේක තමයි බැටරි පැක් එක. මෙහෙම ගන්න පුළුවන්. මෙන්න මේකේ තියෙන්නේ ඇත්තටම මෙන්න මේ බලන්න. ඔව් පැහැදිලිව පේනවද දන්නේ නැහැ. 1850 මිලි ඇම්පියර් 1203.7 වොට් 4.44 බැටරි සීරීස් කරලා 5ක්. මේ ඔක්කොම සීරීස් කරලා තියෙන වැලිපුරවල නෙමෙයි. වැලිපුරවල නම් මේ සීරීස් එක හරහා කරන්ට් එක ගමන් යන්න කරන්න නැති හින්දා මේක වැඩ කරන්න නැති වෙනවා. මේ සීරීස් කරලා මේ බැටරි පහක් තියෙන්නේ. මං හිතන්නේ නැහැ කවුරුවත් මේ ග්‍රිල් එකක් විකුණන කෙනෙක් මේ බැටරි පැක් එක ගලවලා වලට පෙන්නාවි කියලා. මේ මිලි ඇම්පියර් 1200. මේගොල්ලන්ට මේ 1200 නැතුව මිලි ඇම්පියර් 1000 3000ක් වගේ බැටරි සෙට් එකක් දාලා මේක හදලා ඉවන්න තිබ්බා. ඇත්තටම.
එතකොට සෑහෙන වෙලාවක් වැඩ කරන්න පුළුවන් මේ මිලි ඇම්පියර් ගාන වැඩි වුණාම. ඒ වුණාට ඒගොල්ලෝ යවන්නේ මෙහෙමනේ. දැන් සමහර වෙලාවට බැටරි පැක් දෙකක් තියෙන ඒවායි මේ මිලි ඇම්පියර් 1200 ඉන්නේ නැහැ. ඊට වැඩි මිලි ඇම්පියර් ගාන 600 හරි 500 හරි මිලි ඇම්පියර් ඒවායි පැක් පහක් දාලා බැටරි පැක් දෙකක් හදන්න පුළුවන්. එතකොට ෆිසිකලි දෙකක් තියෙනවා. හැබැයි ටයිම් එක එකයි. අන්න ඒකයි මම කියන්නේ. ඒ කියන්නේ මිනිස්සු රවට්ටන විදිහ. මේක තියෙන්නේ 1200. මේ ආපු මේක. එතකොට මේක ඇත්තටම මේගොල්ලන්ට මේ මිලි ඇම්පියර් 2000 3000ක් වගේ දාලා හොඳ කැපැසිටි එකකින් හදලා දුන්නා නම් මේට වැඩි වෙලාවක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මම කියන්නම් මේක මෙහෙමයි. මේ බැටරිය සෑහෙන වෙලා පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම මේක ඉලෙක්ට්‍රික් කරන කෙනෙකුට දවසක් වුණත් මේක ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන්. ස්ක්‍රූ ඩ්‍රයිවර් එක ගැන තද කරන්න, බුරු කරන්න, ඉලෙක්ට්‍රික් වැඩවලට, ඊට පස්සේ ගෙදර පොඩි වැඩවලට එහෙම කිසිම ගැටලුවක් නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඇත්තම කතන්දරේ දැන් ඔයා වඩු බාස් කෙනෙක් නම් කියන්නේ වඩු වැඩ කරන වඩු මහත්තයෙක් නම් මේක අරගෙන ඔයාට හරියන්නේ නැහැ. මේක මේ ප්‍රොෆෙෂනල් ඒ කියන්නේ වෘත්තීය වඩු කාර්මික ශිල්පියන්ට හරියන එකක් නෙමෙයි. එහෙමනම් අර හොඳ බෑන්ඩ් එකක් ගන්න අඩුම රුපියල් 35000ක් 40000ක් විතර වෙනවා ඒක. බැටරි පැක් දෙකක් එනවා. හරි ඒ මිලට එහෙම තමයි කරන්න වෙන්නේ. මොකද මේ වගේ හොඳ බැටරි එකක්. ඒ කියන්නේ මේක නෙවෙයි. දැන් මේ වගේ සාමාන්‍ය බැටරි පැක් එකක් හදන්න රුපියල් 10000ක්වත් යනවා අඩුම හොඳ ස්ටෑන්ඩඩ් එකකට එකක් හදන්න. එතකොට ඒ ප්‍රයිස් එකට ඇත්තටම දෙන්න බෑනේ. මේ ලිතියම් අයන් බැටරිනේ. ඒකින්ද මේක ගෙදර පාවිච්චියකට ඉලෙක්ට්‍රික් වැඩ කරන අයට ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික වැඩ කරන අයට සුපිරි. ඒ කියන්නේ ඇත්තටම හොඳ ටෝක් එකක් තියෙන හොඳට පාවිච්චි කරන්න පුළුවන් ඩිවයිස් එකක්. එතකොට මේක මේ බලන්න මම ඔයාලට තව එකක් පෙන්නන්නම්. මේ රුපියල් 2000 ගානට 1000 ගානට විකුණන මේක මම මේ බැටරි දෙකක් දාලා හදාගෙන තියෙන්නේ. මේක මම දැන් 7කින්වත් charge කරේ. මිලි ඇම්පියර් 5000 මේ වගේ බැටරි දෙකක් දාලා තියෙනවා. 3.7 බැටරි දෙකක්. 3.7 4.2 වෝල්ටේජ් තියෙන මේ වගේ බැටරි දෙකක් දාලා මිලි ඇම්පියර් 5000 මේ වගේ තාම සතියක්වත් ඒක පාවිච්චි කරනවා නම් මම සතියකින් charge කරලා නැහැ. මේකට ආපු බැටරිය පෙන්වන්නද? මෙන්න. මේකට ආපු බැටරිය මෙන්න. මේක විනාඩි 10ක් වැඩ කරන්න බෑ. මේ බැටරිය දාලා. ඇත්තම කතන්දරේ ඕක. හැබැයි මම මේක වෙනස් කරගෙන තියෙනවා මේ කෝඩ් එකක් දාලා එළියට දාගෙන මේක ඇතුලේ දාන්න බෑ මාදි. මෙහෙම ටෙලෝ ටේප් ගහලා මේව කරගන්න තිබ්බ ඉතින් මට වැඩක් නැති නිසා මම එළියෙන් මම දාලා පාවිච්චි කරනවා. ඇත්තම කතන්දරේ ඕකයි. මේ බැටරිය වලට දිගට පාවිච්චි කරන්න පුළුවන් හොඳට. මේකේ දැන් මේ බැටරිය සවුත් වෙනවනේ. මේවා එහෙම අවුරුදු 5 තියෙන්නේ නැහැ. පාවිච්චි කරනකොට මේවා බාහිනවා සවුත් වෙනවා. සමහරට මාස දෙකෙන් තුනෙන් වෙන්න පුළුවන්. සමහරට දවස් 4න් 5න් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. මම මේ කියන්නේ. මේවා චයිනීස් බඩුනේ. එතකොට වෙන්න පුළුවන්. ඒක නිසා මම කියන්නේ මේක මේ බැටරි පැක් එක දැන් ඔයාලට ආව සවුත් වුණාම මේක විසික් කරන්න එපා. මීට වඩා හොඳ සෙල් 5ක් දාලා මේක අප්ඩේට් කරගන්න පුළුවන්. Tamanට මොනක් කරගන්න පුළුවන් බෞද්ධයක් එහෙම තියෙනවනම්. නැත්තම් ඔය ඉලෙක්ට්‍රොනික ෂොප් එකකට දුන්නාම මේ බැටරි 5ක් ගෙන හින්දිලා ඉලෙක්ට්‍රොනික්ස් මේ කියන්නේ ඉලෙක්ට්‍රොනික ෂොප් වලත් මේ බැටරි තියෙනවා. හොඳ ඇම්පියර් ගානක් තියෙන හොඳ බැටරි එකක් ගෙන හින්දුන්නා මේ පැක් එකක් සාමාන්‍ය රුපියල් ඒ කියන්නේ මේ වගේ එකක් රුපියල් 2000කට 3000කට හදා ගන්න පුළුවන් 2000කට විතර හදා ගන්න පුළුවන් 1500කට වගේ සමහර වෙලාවට පුළුවන් සාමාන්‍ය හොඳ පැක් එකක් රුපියල් 2000කට රුපියල් 2000ත් 4000ත් අතර හොඳ කැපැසිටි එකක් තියෙන පැක් එකක් හදා ගන්න පුළුවන්. ඒකින්ද මේක සවුත් වෙච්ච එකම මේ විසික් කරන්න එපා වැඩ කරන්නේ නැහැ කියලා. ඔයාලට එපා නම් මට මැසේජ් එකක් දාලා මට කෝල් කරලා එවන්න. මේ සර්කිට් එකයි හවුසින් එකයි තමයි වටින්නේ. බැටරි එක නෙවෙයි. මොකද මේ එතකොට ඔයාලා දැන් මම කිව්වනේ හේතුව මොකද එකක් එවන්න කියලා. එතකොට හිතන්න මේ වගේ බැටරි පහක් දාලා බැටරි පැක් එකක් එක්ක පැක් දෙකක් එක්ක මේක දෙන්න පුළුවන්ද රුපියල් 6500 7000ට බැහැනේ ඇත්තටම ඔයාලම හිතන්නකෝ එහෙම දෙන්න බෑනේ 6500 7000ට බැටරි පැක් දෙකක් දාලා එහෙම දෙන්න බෑ ඒක නිසා මේ ඒකයි එක පැක් එකක් එවන්නේ දෙකක් එවනවා නම් එක්ක අඩු මිලි ඇම්පියර් ගාන අඩු කරලා එවන්නේ නැත්නම් වෝල්ටේජ් එක අඩු කරලා එවන්නේ ඒගොල්ලොත් බිස්නස් එක ගන්න කරන්නේ බජට් එකට ඔය ගානේ වන්න බෑ ඇත්තම කතාව මේක එතකොට මේකට වගකීම් මම මේක ඔන්ලයින් විකුණන්නේ මේක නම් ඇත්තටම මෙහෙම ගැටලුවක් වෙන්නේ නැහැ ග්‍රිල් එක මෝටරය යනම නම් ඒවා බැටරි එකේ තමයි කේස් එක ආවත් එන්නේ මේක මට මාස ගණන් වොරන්ටි දෙන්න බෑ ඇත්තටම හැබැයි වොරන්ටි දෙන්න බෑ කියලා මේක ඔයාලට මේ කැඩිච් එකක් යවලා මට කටවහල් සද්ද නැතුව ඉන්නත් බෑ එතකොට මම චෙකින් වොරන්ටි එකක් දෙනවා ඒ කියන්නේ ආවට පස්සේ ඔයා පාවිච්චි කරලා බලන්න චෙක් කරලා බලන්න කොරියරෙන් ආවට පස්සේ පාර්සල් එක ගලවලා බැටරිය දාලා වැඩ කරලා බලන්නකෝ. වැඩ කරනවා නම් හරි. ඒ කියන්නේ චෙක් කරලා බලන්න.
එහෙම වැඩ කරේ නැත්නම් ඔයාට අලුත්ම එකක් මාරු කරලා එවනවා මම. එහෙම නැතුව මට මාස ගණන් අර මෙහෙ වොරන්ටි දෙන්න බෑ. ඔය දෙනවයි කියන කට්ටිය වොරන්ටි දෙන්නත් බෑ නා. කෝල් එකක් කෝල් බෑක් කරන්නේ නැතුව කාටද වොරන්ටි දෙන්නේ? එහෙම දෙන්න බෑනේ. හැබැයි මම WhatsApp වලින් බිස්නස් කරන්නේ. WhatsApp කෝල් බෑක් කරන්න පුළුවන්. කෝල් ගන්න පුළුවන්, මැසේජ් කරන්න පුළුවන් ඕන වෙලාවක. මාරු කරලා දෙනවා මාරු කරලා දෙනවා. බැරි නම් බෑ. මේක ඔන්ලයින් ඔයා මම ඉන්න තැනක් දන්නෙත් නෑ. ඔයාට බැහැනේ මේක කරන්න. වොරන්ටි ක්ලේම් කරගන්න. ඉතින් ඒක නිසා ඇත්තම කතන්දරය කියලා විකුණනවා නම් මේකට වොරන්ටි දෙන්නේ චෙකින් වොරන්ටි එකක් විතරයි. චෙක් කරලා බලන්න. වැඩ නම් ඔයාලට චෙක් කරලා බලලා ගන්න පුළුවන්. මේ වැඩ නැත්තම් ඔයාලට අලුත් එකක් මාරු කරලා එවනවා. හැබැයි චෙක් කරනකොට මේ අරගෙන මේ බැටරි මාරු කරලා ඒ විකාර කරන්න එපා. වීඩියෝ එකක් දාගෙන පාර්සල් එක ඕපන් කරන්න. ඒ වෙලෙම වීඩියෝ එකක් දාගෙනම චෙක් කරන්න. නැත්තම් මට පිළිගන්නත් බෑ. බොරු කරන කස්ටමර්ස්ලාත් ඕන තරම් ඉන්නවනේ. ඒක නිසා වගකීමක් ගන්න පුළුවන් විදිහට චෙක් කරන්න. අනිත් එක මේකේ මේ ඩිලිවරි charge එක. ඒ කියන්නේ මේක දැන් ප්‍රයිස් එක වෙනස් වෙන්න පුළුවන්. ලංකාවේ ඩොලර් එක යගේ වෙනස් වෙනකොට මේ වෙනස් වෙනවනේ. ප්‍රයිස් එක දැන්ට 6890ක් 800ක් ඒ වගේ ගණන් අතර යන්නේ. මේ වීඩියෝ එක කරන අතරතුර. එතකොට මේක ඩිලිවරි එක charge එක ඔයාලට වෙනම ගෙවන්න වෙනවා. මේ ඔක්කොම දාලා 6850 මට දෙන්න බෑ. මම මේ පොඩි ගාණක් තියාගෙන ඇත්ත කියලා බඩු විකුණන්නේ. එතකොට මේක මේ කිලෝ 2කමාරක් විතර බොක්ස් එකත් එක්ක බරයි. පළවෙනි කිලෝ එකට කුරියකින් රුපියල් 500ක් ගන්නවා. මේ කාලේ ඔයගොල්ලෝ හැමෝම දන්නවා. මේක තව ඉස්සරහට යනකොට වැඩි වෙයිද දන්නෙත් නැහැ. එතකොට අමතර කිලෝ එකකට තව 100ක් ගන්නවා. එතකොට මේ කිලෝ 2කමාරට සාමාන්‍ය රුපියල් 700ක් විතර යනවා. කුරිය charge එක. එතකොට මට ඒ කුරිය charge එක කලින් ඩිපොසිට් කරන්න ඕනේ. නැත්තම් මේ මට එවන්න බෑ. මොකද මම මේ රුපියල් 500ක් තියාගෙන නැත්තම කතන්දරේ ඇත්ත කියලා රුපියල් 500ක් 600ක් තියාගෙන තමයි මේක විකුණන්නේ. මේ බැටරි පැක් එකත් එක්ක. මේක මිලියම් 2200 පැක් එකක් එක්ක විකුණන්නේ. නැත්තම් ඔක 500 600 කැලි දෙකක් බැටරි දෙකක් දාලා ෆීචර්ස් ගන්න වැඩි කරලා විකුණන්න පුළුවන්. එහෙම නෙමෙයි. ඒකින්ද පොඩි ලාභයක් තියාගෙන විකුණන්නේ. ඒකින්ද ඔක රිටර්න් වුණොත් මට කේස් එක. ඒ කියන්නේ රුපියල් 700ක් පාඩුයිනේ. ඒතකොට තව එකක් විකුණලා ඒ ලාභෙ මට හොයන්නත් බෑ. ඒකින්ද කුරිය charge එක මට දාන්න පුළුවන් කට්ටිය මට කියන්න මම බැංක් ඩිපොසිට් අංකේ දාන්නම්. බැංක් account number ඒකට දාන්න. දැම්මට පස්සේ cash on delivery යනවා. ඕන වෙලාවක කෝල් ගන්න මැසේජ් කරන්න WhatsApp 071 26 86 තමයි නම්බර් එක. ඕකට ඉතින් මෙහෙමයි. මමත් මේ බිස්නස් එක ගන්න කරන්නේ. සමහර වෙලාවට සමහර කස්ටමර්ස්ලා එක දිගට ගන්නවා කෝල් 10ක්. ඒතකොට මට ආන්සර් කරන්න වෙන්නේ නැති වෙලාවට වෙන්නේ නැහැ. මොකද ඉතින් මම බිසි වෙලාවට ඕක ආන්සර් කරන්න බෑ. එතකොට බයිනවා වෙන්න ඔන්ලයින් හොරු ෆෝන් ආන්සර් කරන්න එහෙම කියලා. එහෙම බැරි වෙන වෙලාවල් මිනිස්සුන්ට තියෙන මොන තරම්. එතකොට WhatsApp එකට මැසේජ් එකක් දාන්න අනිවාර්යෙන් රිප්ලයි කරනවා දවසක් යන්න කලින්. පුළුවන් නම් ඒ වෙලෙම ඔය හදිස්සියෙම තමයි මේ පරක් වුණ තින් දවසක් යන්නේ. නැත්තම් අනිම විනාඩි 5ක් 10ක් ඇතුළත අනිවාර්යෙන් රිප්ලයි එකක් එනවා. මැසේජ් එකක් දාලා තියන්න විස්තරය කියලා වීඩියෝ එකක් එක්ක අනිවාර්යෙන්ම එහෙම කරනවා. කෝල් 100 200 එක දිගට ගත්තා ආන්සර් කරන්න වෙන්නේ නැත්තම් ආන්සර් කරන්න වෙන්නේ නැහැ. ඒකත් ඇත්තම කතන්දරේ කියන්න ඕනේ. ඊට පස්සේදී තව විශේෂ එකක් තමයි දැන් මේ මගේ දෙවෙනි වීඩියෝ එක. ඒ කියන්නේ මේ රිවිව් එක කරන දෙවෙනි එක. මගේ පළවෙනි එක මේ කියන්නේ report කළා. ඒ කියන්නේ මේවා විකුණන ගොඩක් කට්ටිය ඉන්නවනේ. දැන් මේ ඇත්තම කතන්දරේ කියලා මම විකුණන හින්දා පළවෙනි එක එක්ක එහෙම කෙනෙක් නැත්තම් මාගේ තරහකාරයෙක් කවුරු හරි කොහොම හරි report කරලා මට මේ වීඩියෝ link එක share කරන්න විදියක් නැහැ. මට දැන් මේ වීඩියෝ එක කරන වෙලාවට උදේට message ගොඩක් ආවා වීඩියෝ එක දාන්න කියලා දාන්න විදියක් නැහැ. මේ අලුතින් කරන්නේ. අලුතින් කරලා තමයි මේ විකුණන්නේ මේ report කරලා ඉන්නේ. ඒකට ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා මේ මිනිස්සු එක එක විදියයිනේ. ඒක නිසා. එතකොට මේක තව දෙයක් කියන්න බැරුණා. මේකේ බිත්ති විදින්න පුළුවන්. මේකේ පුළුවන් ලී විදින්න පුළුවන්, බිත්ති විදින්න පුළුවන්, යකඩ විදින්න පුළුවන්. හැබැයි මේ එන කටු සෙට් එකේ මේ බිත්ති තමයි විදින්න. සෝරි මේ ලී තමයි විදින්න පුළුවන්. බිත්ති විදින්න ඕන නම් මෙන්න මේ වගේ කටුවක් ගන්න ප්ලීස්. මේ කටු දාලා බිත්ති විදලා කටු රවුත් වෙලා වුණ වෙලා කටු කඩලා මේක එන්නේ බිත්ති මේ ලී විදිනේ විතරයි. බිත්ති හරි යකඩ හරි විදින්න ඕන නම් අනිවාර්යෙන් මෙන්න මේ වගේ හොඳ කටුවක් ගන්න. මේ රුපියල් 150 200ක් වෙන්නේ. කටු සෙට් එකක් ගන්න. මේ තියෙන ඒවා චයිනීස් කියවනව කඩලා යනවා. මේ සෙට් එක හොඳයි. මොනවාරි ස්ක්‍රූ ඩ්‍රයිවර් සෙට් එක කටු සෙට් එකක් අලුතින් ගන්න. මේ බිත්ති විදිනේවා, ලී විදිනේවා, යකඩ විදිනේවා වෙන වීඩියෝ එකකින් දාන්න. මේක දාන්න මේ දිග වැඩි දැන්වත් විනාඩි 19ක් දුවේද. මම තමයි කරන්නේ මේ වොයිස් එකෙම මේ
වෙන වීඩියෝ ලින්ක් එකකින් ඒක දාන්නම්. බොහොම ස්තුතියි.